Hello ඉතින් guys. ඕනේ අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ සුපිරි ඇප් එකක්. ඉතින් මේ ඇප් එක ඔයගොල්ලන්ට තියෙනවා නම් ආයි කස්ටමයිසේෂන් කරන්න වෙන ඇප් කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඒ තරමටම මේ ඇප්ලිකේෂන් එක සුපිරි. හරි එහෙනම්. වැඩි කතා ඉන්න ඕනේ නැහනේ. අපි යමු වීඩියෝ එකටදී. හරි ඉතින් guys. මේ වැඩේ කරගන්න බලන්න ඔයගොල්ලෝගේ Play Store එකට හරි App Store එකට හරි යන්න. ඉතින් මෙතන search bar එකේ search කරගන්න Screencraft කියලා. මේ වගේ Screencraft කියලා search කරගන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ result එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ application එක තමයි අද අපි මේකෙන් තමයි වැඩ ගන්න හදන්නේ. ඒ ඔයගොල්ලෝ මේක click කරන්න. click කරලා මේක download කරගන්න. download කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මේක open කරගන්න තියෙනවා. මම දැන් මේක download කරලා තියෙන්නේ. ඉතින් මේකේ පේනවනේ downloads ඊට පස්සේ previews පේනවනේ ඉතින්. හරියන අපි බලමු මොකද්ද මේ මෙච්චරටම මේකේ customization සුපිරි වෙන්න තියෙන හේතුව කියලා. හරි මම ඒකට බලන්නට මෙන්න මේ open කරගන්න මේ application එක. open කරලා පස්සේ ඔයගොල්ලෝ මෙන්න වගේ දෙයක් එනවා. ඉතින් guys මේකේ ඔයගොල්ලෝ login වෙන්න පුළුවන් නැත්නම් login වෙන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි මම නම් කොහෙන්ද මේක රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන් guys login වෙන්න. මොකද එතකොට තමයි මේකේ තියෙන සුපිරි ෆීචර්ස් ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. skip කරොත් පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒකින්ද මම login වෙනවා. හරි ඉතින් guys මම දැන් login වුණා. දැන් මේවා එන්නේ ඒකට ඔයගොල්ලන්ට තියෙන guys allow දීගෙන යන තමයි. දැන් ඔයගොල්ලන්ට වෙන ඇති ලස්සන මේ වගේ home screen එකක් වගේ එකක් තියෙනවා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ මේකේ තියෙනවා ලස්සන wallpapers. ඉතින් guys මේකේ නැති wallpaper එකක් නැහැ සල්ලෝ මේකේ boss. ඔයගොල්ලෝ search කරලා බලන්න ගොඩක් විට තියෙයි. 99.9ක් විතරම තියෙයි. මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. තාම මට load වෙන්නවත් නැහැ මේ. අනන්ත ගණක් තියෙනවා තේරෙනවා thank you. හරි ඉතින් ඔයගලන්ට මේ වගේ එකක් දාගන්න පුළුවන්. එකක් නෙවෙයි කියන්නේ දාගන්න පුළුවන්. මම ඔයගලන්ට දාලා පෙන්නන්නම් එකක් කොහොමද දාගන්නේ කියලා. හරි ඉතින් guys මම මෙන්න මේකව තමයි ඔයගලන්ට දැන් දාලා දෙන්න හදන්නේ. දාලා දෙන්න නෙවෙයි කියන්නේ දාන්න හැටි කියලා දෙන්න හදන්නේ. ROG Cyberpunk මේකේ නම තමයි ඒක. හරි දැන් මම ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන apply කියන එක ක්ලික් කරනවා. නැත්නම් guys ඔයාලා මෙතන download කියලා option එකක් තියෙනවා. ඒක දෙන්න පුළුවන්. ඒක දුන්නාම මේක ඔයගලන් gallery එකට download වෙනවා. ඉතින් ඔයගලන්ට මෙන්න මෙතන තියෙන hard එකක් වගේ එකක් කියන favorites. ඔයගලන් මේක favorite වලට දාගන්නත් පුළුවන්. මම මේක දැන් apply දෙනවා. ඊට පස්සේ ඔයගලන් මෙන්න මේ වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයගලන්ට 3D මේ දැන් නැත්නම් lock screen ද home screen ද නැත්නම් දෙකටම කියලා දාන්න පුළුවන්. ඉතින් මම දැන් මේක home screen එකට දාලා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් දැන් මෙන්න මේ වගේ wallpaper add කියලා message එකක් ආවා. අපි ගිහලා බලමු 3 2 1. පේනව නේද? super quality එකකින් ඒක තියෙනවා. nice. හරි. ඔන්න එහෙනම් අපි දැන් බලමු මේකේ රියල්ම වැඩේ සුපිරිම දේ මොකක්ද කියලා. මම ආයේ ඒ ඇප්ලිකේෂන් එකට යනවා ගිහිල්ලා මම මේකේ උඩටම යනවා. එතකොට ඕනනම් බලන්න පුළුවන්. මෙතන තියෙනවා Pro Collections කියලා එකක්. ඉතින් මම පෙන්නන්න මෙන්න මේක මෙන්න මේක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. මේක තමයි මේකේ තියෙන සුපිරිම එක. හරි ලින්ගස්. ඔන්න දැන් ඔයාලට පේනවාද මේකේ තියෙන wallpapers ගොඩක් වගේ මේ මෙන් එකක් වගේ icon එකක් තියෙනවා. කියන්නේ pro කියලා. ඉතින් මේක හැම එකම වගේ pro මෙතන තියෙන ඒවා. හැබැයි pro මාත් නෙමෙයි කියන්නේ. මේක pro version එක වගේ නිකන් එහෙම හිතාගන්න. හැබැයි මේක pro මාත් නෙමෙයි. ඉතින් මේ වගේ අර කලින් දාපුවා වගේ තියෙන වෙනස මොකද්ද? ඉතින් මම කරන්නේ දැන් ඒක තමයි පෙන්වන්න හදන්නේ. හරි ඉතින් guys මම කරන්නේ මෙන්න මේ වගේ මේක දැන් මම උදාහරණයකට අරගෙන දාන හැටි පෙන්වන්න. ඕගොල්ලෝ ඒකට ක්ලික් කරගන්න ඕන බලන්න. ඊට පස්සේ මේක load වෙනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. හරි ඉතින් guys
ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා වෙනවා මේ ෆ්ලයිට් එක මෙන්න මේකට වැහිලා නැහැ. කියන්නේ ෆ්ලයිට් එක තමයි මේ ඔරලෝසුව වගේ එක වහලා තියෙන්නේ වෙලාව. ඉතින් ඔයගලන්ට මෙන්න මේ මෙතන මේ ඒජස් හතරෙන් මේවා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙහෙම. මේවා ලොකු පොඩි කරන්න පුළුවන් මේ. මුළු ටවුන් එකට මේ වෙන විදිහට දාන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති දෙයකට මේක මෙහෙම හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක කරකවන්න පුළුවන් මේ පැත්තට දාන්න පුළුවන් ඕන අනිත් පැත්තට දාන්න පුළුවන් මේ ගාන විතර ලොක් කරන්න පුළුවන්. ඕන දෙයක් ඔයගලන්ට මේක සුපිරියටම කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ ඔයගලන්ට මෙන්න මේකත් ඔහොම කරගන්න පුළුවන්. මේක දැන් නම් මෙච්චර කොට නම් දාන්නේ. මම ඕගලන්ට දැන් මෙන්න මේ විදිහට දාලා පෙන්නන්න. හරි. දැන් ඕගලන්ට මේක හරිය විදිහට හදාගත්ත කියන්නකො. දැන් හදාගත්තට පස්සේ ඔයගලන් දෙන්න මෙතන ඇප්ලයි කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම එකක් යනවා. ඉතින් ඔයාලට කැමති නම් මේක ඇලෝ කරන්න. ඉතින් මේක ඇලෝ කරන්නම ඕනේ නැහැ. ඇලෝ කරන එක ඉතින් වඩාත් හොඳයි. හැබැයි ඉතින් මම ඇලෝ කරන්නේ නැහැ. ඕකේ. ඉතින් මම මේක ඇලෝ කරන්නේ නැහැ. එහෙනම් මම ඉග්නෝර් කියන එක ක්ලික් කරනවා. දැන් ඔයගලන්ට මෙන්න මේ විදිහට පෙන්නනවා මේ වගේ ස්ක්‍රීන් එක. මෙතන මෙන්න මේ සෙට් වෝල්පේපර් කියන එක දෙන්න. කැමති එකක් දෙන්න මෙතනින්. මම දෙන්න හෝම් ස්ක්‍රීන් දෙන්න. ඔන්න දැන් ඔයගලන්ට පේනවා ඇති. ඒ අපි දාගත්ත වෝල්පේපර් එක මේකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ගාස් මේක මෙහෙම නිකන් මෙහෙම තියන්නේ නැහැ. මේක වෙලාවන් මාරු වෙනවා. ඉතින් මේක ඇත්තටම දාන්න ඕන නම් මේකට නෙමෙයි. මේක හරියට නම් දාන්න ඕන අපේ ලොක් ස්ක්‍රීන් එකට. එනකොට මම ලොක් ස්ක්‍රීන් එකට දාලා මේක පෙන්වන්න බැරි නිසා මම ඔයගලන්ට මෙන්න මේ විදිහට පෙන්වන්නම්. ඉතින් මේක දැන් ඔයගලන්ට මෙහෙම මේක ඇත්තටම වෙලාව වැඩ කරන අපි හෝම් ස්ක්‍රීන් එක දාලා තිබ්බත් ඒත් වැඩ කරනවා. හරි. ඉතින් ඒක තමයි මම ආසම කරන වගේ පිකිච් එක. මොකද ඒකේ සුපිරි මෙන්න මේ වගේ සුපිරි ඒවා හදන්න පුළුවන් ඉන්න. ඊට පස්සේ තවත් සුපිරි එකක් තියෙනවා. තමයි මෙන්න මේක. ඉතින් මෙතන මෙන්න මේ වගේ චූටි ගාන මේක නම් තියෙන්නේ. මම ඔයගලන්ට දන්නවා ඉතින් මොකද දාන්න හදන්නේ කියලා. නියෝන්. ඉතින් guys මේක ඔයගලන්ට දාගන්න පුළුවන්. හැබැයි එක්ක ඇඩ් එක බලන්න ඕන නැත්නම් ප්‍රෝ වර්ෂන් එක ගන්න ඕන. ඉතින් ප්‍රෝ වර්ෂන් එක නැහැ කියලා දුක් වෙන දෙයක් නැහැ. මොකද ඇඩ් එක බලන්න විතර තියෙන ඊසි වැඩ. ඉතින් මේකත් guys අර මම කලින් පෙන්වපු විදිහට මේ දාගන්න තියෙන ඉතින් දැන් මම මේක ඔයගලන්ට දාලා පෙන්නන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍ය විදිහටම ඉඳලා. මම ඔයගලන්ට තව මේ වගේ පෙන්නන්න. මේක ඇත්තට මෙන්න මේක සුපිරි. මේක නිකන් ඇනිමේ AI වගේ කතියක් තියෙන්නේ මේකේ. මෙන්න මේ පේනවනේ නිකන් මොන වගේද කියලා. මෙන්න මේක ලස්සනයි. ඊට පස්සේ මෙන්න මේ අර මේවා තියෙනවා මේ තව ගොඩාක් තියෙනවා guys. මන්ට බලන්න පුළුවන්. ඉතින් මම මෙතන ට්‍රෙන්ඩින් වලට ගියොත් ඔයගලන්ට පේනදී මොනවාද ට්‍රෙන්ඩින් වෙන්නේ කියලා මේ දවස්වල. මම දැන් for you දැම්ම මෙතන වෙනේම පෙන්නනවා. ඉතින් මේකේ තවත් තියෙනවා guys. මේක අනන්ත ගාණක් දේවල් අපිට කරගන්න පුළුවන්. අනන්ත ගාණක් නෙවෙයි. හරි. ඉතින් මම පෙන්නන්නම් තව දෙයක්. මෙතන setup කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම පස්සේ අපිට සම්පූර්ණ setup එකක් හදාගන්න මේකේ එක එක ඒවා තියෙනවා. يعني guys දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මෙහෙම සර්ච් කර මේක උඩපල්ලයට එනකම් මම මේකේ අපි හොඳ එකක් හෙව්වොත් අපිට හිතන්නකෝ මෙන්න මේක හොඳයි කියලා. එතකොට මම ඔයගලන්ට මම මේක ඔයගලන්ට කරලා පෙන්නන්න. නෑ ඒක හොඳයි කියලා හිතලා උනද මම ඒක ගත්තා. අර ගත්තට පස්සේ ඔක්කොම විස්තර ටික මේකේ තියෙනවා මේ මේක ටියුටෝරියල් එක තියෙන කොහෙද wallpapers දාගන්න zip file එකක් අර අනිත් ටික දාගන්නත් ඔක්කොම මේකේ මෙන්න මේ වීඩියෝ එකක් හිටම්ම තියෙනවා. ඉතින් ඒ වගේ setup එකක් නම් හදන්න සුපිරිම එකක් තමයි මේක.
ඊට පස්සේ මෙතන ෆේවරිට් ඉතින් ඒක නම් ඉතින් අපේ ෆේවරිට් දේවල් ඇඩ් කරන්න මෙතන තියෙනවා guys මොකප් කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ ඒ කියන්නේ නිකන් content creation කරන අයට වගේ තමයි මේක නම් වැදගත් වෙන්නේ. මේක ඔයගොල්ලෝ දැන් මෙන්න මේ iPhone 15 ගත්තා කියනකො අය ක්ලික් කළා මට මෙතනට කැමති පින්තූරයක් දාගෙන කැමති දෙයක් කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මම මෙතන ඒක කරන්නේ guys මෙන්න මෙතන මේ blur bg කියන එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට මම දැන් මේක දාගත්තේ. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි මේක කියලා දෙන්නයි guys මේක දාගත්තේ. මේකේ මම දාගත්තේ මේකට හරියන size එකක් නෙමෙයි. දැන් මේකට හරියන size එකක් දාගත්තොත් මෙහෙම වෙන්නේ නැහැ. ඔන්න බලන්න. ඉතින් guys ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඒක ලස්සනට ආවා. ඉතින් අන්න එහෙම එකක් මේකේ තියෙනවා. හරි ඉතින් guys ඉතින් මෙන්න මේකත් guys මම මේකෙම download කරගත්ත wallpaper එකක්. අර මම ඔයගොල්ලන්ට පෙන්නනවා මතක download කියලා option එකක්. අන්න ඒ option එක ක්ලික් කරාම තමයි මෙන්න මේ වගේ අපිට ඒක image එකක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් guys ඔන්න එහෙනම් අද මම ගෙනාවේ සුපිරිම සුපිරි application එකක්. ඉතින් ඔයාලට පේනවා මෙන්න නිකම්ම මේක මගේ සුපිරි අපිට wallpapers මේක ගන්න පුළුවන්. ඉතින් මාර ලස්සන ඒවා තියෙනවා. වගේම ඉතල අල්ලන්නේ නැති ඒවත් මේකේ තියෙනවා. හරි එහෙනම් guys අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් හැමෝටම good bye.